පස්සේ මල් පොකුරක් ගන්න ඕන නුවරි. ඒකයි ඊට පස්සේ එකමඩේෂන් හරි එහෙනම් මම අර මේ එකමඩේෂන් ටික දෙකක් තිබ්බා නේද? ඔව්. ආයෙ නේද මේ පොතේ දෙකක් තිබ්බොත් මොනවද? පෙර වගේම කියලා පෙර වගේම මගේ ආදරව නඩුවේ හිත පාරන සීන දිගේ සුසුම් පිසින තුරු මදනල කුසුම් කැකුළු රඟනල 아무튼 මේකක් තියනවා නේ. සැලොන් සති ආයතනයේ සැලොන් සති මේ වෙලාවේ ඉස්සර මියුසික් කරන්න කලින් මේ සැලොන් එක නෑ සැලොන් තියෙන සැලොන් සති සති ඔව් ඒකට සති බබා කියන්නේ ඔව් ලස්සනයි ගාව. බෑග් එක දාලා දෙන්න ඕන. හිත පාරන සීන දිගේ නුඹවම පෙර වගේම රැඳි මතකයේ කඳුළු නැවේ බැඳි චිතකයේ තව මාත් නේද කරගන්න. ඔයාට මේ මේ අත ආපිට මෙහෙම අල්ලන්න බයයි වගේ බය වෙන්න එපා. එයා මෙහෙම කරන්නේ. ඒක තමයි ඉන්නේ. ඔයා Peter
වහිනා වැවරවුමේ තවමත් පියවරලියැවේ සඳ නොයෙනා මේ අහසම නුඹ නොතියූ තරු හමු විදුක් මුහුලමින් කියලා නංගි පොඩ මෙතනට එන්න නංගි වීඩියෝ එකක් එහෙම නෙමෙයි වාරක පිටිපස්සේ ඉඳලා වීඩියෝ එකක් ගන්න රිදුණු බව නොදැන ඇස්වල කඳුළු නොදැනෙන්න රැඳුණා බින්දෙන බව දැනුණු තැන්වල අපට නොරැඳෙන්න තිබුණා සම්තාපකින් මානය මෙන්ම පින්සාර වස්සානයද ලොවට අවැසිය සම්තාපකින් මානය මෙන්ම පින්සාර වස්සානයද ලොවට අවැසිය සුසුම් දැල් වූ චිතකාභේසද කුසු විකසිත විය යුතුමය මගේ මෙන්ම නුබේද ආදර අවනඩුව ශේෂ විය යුත්තේ එලෙසය වම පෙර වගේම රැඳි මතකයේ කඳුළු මැවේ බැඳි චිතකය තව මදවේ ඔන්න ඔහොම තමයි ඉතින් සින්දුවේ අවසානයේ සිද්ධ වුණේ හැම දෙයක්ම දැන් ඉතින් ෆයිනල් එඩිට් එකක් ඉවරයි ලංකාවට ආපු දවස් ඉඳන් සින්දුව වෙනුවෙන් තමයි ඉතින් මේ කාලේ යෙදෙව්වේ ලංකාවට එනකොට මේ හැම කෙනෙක්ගේම දායකත්වය අනුව සින්දුවේ හැම දෙයක්ම සෙටප් වෙලා තිබ්බා ඉතින් ඒකෙන් හින්දා අපිට තිබ්බේ වොයිස් කරලා නුවරට ගිහිල්ලා අපි වීඩියෝ කරලා ඒ ටික ගෙනත් එඩිට් කරලා ඔන්න වැඩ කටයුතු තමයි කොහොම හරි ඉතින් අවසානයේ සින්දුව සාර්ථකව තියෙනවා දැන්
මම හිතන්නේ මේ වෙනකොට ඉතින් ඔයාලා බලලා තියෙන මේ වීඩියෝ එක මේක පබ්ලිෂ් කරනකොට ඉතින් මේ තමයි ඉන්නේ අනුජ මෙයා තමයි සින්දුව ලිව්වේ සින්දුවේ හරි ලස්සන වචන ටිකක් තියෙනවා ඉතින් ඒ වචන වල අයිතිකාරයා මෙයා තමයි අනුජ මොකද හිතෙන්නේ අවුරුද්දේ ඉතින් හරිම සතුටුයි අපි ටීම් එකක් විදියට කෙටි කාලයක් තුළ ලොකු වැඩක් කරා හැමෝම එකතු වෙලා වැඩ කරා බලලා හොඳ නිර්මාණයක් අපිට කරන්න හැකි වුණා සතුටුයි ඉතින් වැඩේ ඉතින් තව මේකේ කට්ටිය ඉන්නවා ඉතින් මේ තමයි දසුන් මෙයා තමයි මෙච්චර ලස්සන වීඩියෝ එකක් අපිට ක්‍රියේට් කරලා දුන්නේ එඩිට් කරන්නේ කලර් කරන්නේ මේ හැම දෙයක්ම මෙයා තමයි කළේ ඉතින් දසුන් මොකද හිතෙන්නේ ගොඩක් දේවල් හිතෙනවා ඒ හිතන දේවල් ටික ඔක්කොම කියන්නේ කිව්වොත් මෙතන කාලෙ මදි ඒ ඇත්තට මම හිතන්නේ මේ මෞර්යය දැන් අවුරුද්දකට විතර කලින් වගේ තමයි මට කතා කරේ එතකොට ටිකක් බිසි ලයිෆ් එකක් ගෙවන්නේ ඒත් එකම ලංකාවට ඇවිල්ලා මේක කරමු කියලා මට කිව්වා දැන් අවුරුද්දකට විතර කලින් ඕකේ මම හිතන්නේ මට ගොඩක් කීප අවස්ථාවක වීඩියෝ ගන්න උනේ නැහැ මේ හරිම සරලව කියන දේ හරියට ලස්සනට වැඩ ටික කරගන්න මාර සපෝට් එකක් දුන්නා මෞර්ය අයියා ඒ වගේම කාස් කරපු හැමෝම හැමදේම කියන විදිහටම කරා ඉතින් මේක මට ලොකු chance එකක් වුණා අපි හැම කෙනෙක්ගේම අදහස් මේකට මුසුණා ඒකත් එක තමයි ඉතින් වැඩේ සාර්ථකත්වයේ තිබුණේ ඉතින් සතුටුයි මේ වගේ දෙයක් කරන්න අපිට එකතු වෙලා කරන්න හම්බුන එක ගැන ඊළඟට ඉන්නවා මෙන්න ඉතින් මියුසික් වැඩක් නැහැ කියලා ඒ තරම් ඒ කියන්නේ ඔව් ඒ තරම් දැනෙන්න මෙලඩි එකක් මෙයාගේ ඒ තරම් මේ ස්ටෝරි එකට ෆීල් වෙන්න අපි වෙදගෙත් මතක් කරනවා ඔව් වෙදගේ තමයි ෆ්ලූට් ප්ලේ කරේ ඔව් මට පළවෙනි මෙලඩි එක ඇහුවට පස්සේ මම ඕකේ කිව්වා මගේ හිතට වැදුනා ඊට පස්සේ ඉතින් එයා ඒ ඔස්සේ එයා ගිහිල්ලා එයාට ඕන විදිහට මෙතන ප්ලේ කරන්න නිදහස තිබුණා ඉතින් මේ හැම දෙයක්ම එයා මේවා කරගෙන සතුටින් ඉතින් මේ වගේ ඔඩියෝ ට්‍රැක් එකක් මට දුන්නා මියුසික් ට්‍රැක් එකක් ඒකත් එක්ක කියන්න ඕන කියන්න තියෙන ටික දසුන් කිව්වා ඇත්තටම මෞර්යවට කෝල් කරලා වැඩේ ගැන කිව්වට පස්සේ කන්සෙප්ට් එක මට කිව්වා කැමැත්තෙන් වැඩේ බාරගත්ත මම කැමැති ලයිව් එකක් කියලා ඊට පස්සේ ඉතින් මේක පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉස්සෙල්ලාම මට ලිරික්ස් එක දුන්නා ඒක දාලා ඒක අර මියුසික් කරන්න දසුන්ට වගේ මාර ෆ්‍රීඩම් එකක් තිබුණා මම අයියේ මේක දාන්න ඒක තාම ඉතින් ඒක නිසා තමයි මෙච්චර උඩ අවුට් එකක් ආවේ අනිවාර්යෙන් මේ වෙනකොට ඔයාලා වීඩියෝ එක බලලා ඇති. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔය දැන් අපි මෙච්චර වෙලාවක් බැලුවේ අපි behind the screen අප කොහොමද මේ වැඩසටහන ලයිව් මේ හැම දෙයක්ම තියෙනවා. ඒ රටේ ආපු රටින් ආපු විස්තරෙත් මේ හැම දෙයක්ම දැන් ඔයාලා දැකලා තියෙනවා. ඉතින් මේ දේ ඔයාලට බාර දෙනවා. ඔයාලට මේ සින්දුව බාර දෙනවා. මේ සින්දුව එක්ක ඉන්න මේ සින්දුව විඳින්න. එහෙනම් ඉතින් ආපහු දවසක අපි තව සින්දුව තව සින්දුව අපි ආමුලු